ලේලියෙක් කියන්නේ තවත් ගෙදරක හොරතලයට හැදුණු දුවෙක්. නැන්දම්මා කියන්නේ තවත් පුතෙකුගේ ආදරණීය අම්මා කෙනෙක්. ගලප ගන්න පුළුවන් නම් සිතුවිල්ලක් පවා අම්මෙකුට ආදරණීය දුවෙක්, දුවෙකුට ආදරණීය අම්මා කෙනෙකුත් ලැබෙනු ඇත. අවංකවම මේ ඕඩරේ අරන් ගියේ ආදරණීය ලේලි කෙනෙකුට නෙමෙයි දුවෙකුට. ඒ අක්කා කිව්වේ එහෙමයි. නංගි නැන්දම්මා කියන වචනටවත් මං කැමති නෑ. ඉතින් නංගි ඔයා හරි වාසනාවන්තයි මේ වගේ අම්මා කෙනෙක් ලැබීම පිළිබඳව. ඉතින් මේ ඕඩර් එක ගියේ ආදරණීය නංගි කෙනෙක්ගේ බර්ත්ඩේ එකට. එයාගේ අම්මගේ ලොකු ආසාවක් තිබ්බ දුවගේ පුතාගේ වෙඩින් ෆොටෝ එකක් බලන්න. ඉතින් එයා මම ඉල්ලීමක් කරා මට ඒක කරලා දෙන්න නංගි කියලා. ඉතින් එයාලා දන්නේම නැතුව උදේම මම ගිහිල්ලා එයාලට සර්ප්‍රයිස් එකක් දීලා එයාලා එක්කන් ගියේ ආදරණීය දවස ගත කරන්න. ඒ කියන්නේ එයාලගේ වෙඩින් ෂූට් එක කරන්න තමයි එක්කගෙන ගියේ. ඉතින් සචිත්‍ර අයියෝ අටත් ස්තුතියි මට මේ උදව්ව කරාට. නිසංසලාක්ගේ ඔයාටත් බොහොම ස්තුතියි මට මේ හැමදේම කරගන්න උදව් කරාට. ඕඩර් එක දුන්නාක්කේ ඔයාටත් thank you. අපි බලමු කොහොමද මේ සර්ප්‍රයිස් එක උනේ කියලා.